හායි ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස ඔයාලට මම අද ටිප්ස් කීපයක්ම අරගෙන ආවා. ඉතින් ඔයාලගේ වොකැබියුලරි එක වැඩි කරගන්න අත්‍යවශ්‍යයිනේ. ඒක නිසා මුලින්ම පළවෙනි ටිප් එක තමයි සිම්පල් වචන වලින් පටන් ගන්න. ඒ වචන හොයන්න නම් ඔයාට එදිනෙදා ජීවිතේ භාවිතා වෙන වචන අවශ්‍යයි. ඒක නිසා එක්සැම්පල් එකක් විදිහට හිතන්න ඔයා ගමනක් යනවා. හිතන්න ඉංග්‍රීසියෙන් මොකද්ද මේකට කියන්නේ? බස් ස්ටෑන්ඩ් එකට යනවා නම් බස් එක එතනින් එහාට බස් ස්ටෑන්ඩ් එක ඔයා දකින හැම දෙයක්ම සමහර වෙලාවට ඔයාට බුක් එකක් තියාගන්නවා නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයා දකින ඒවා වල ඉංග්‍රීසි ටර්ම් එක දන්නේ නැති ඒවා අනිවාර්යෙන් හම්බ වෙනවා. ලිස්ට් ඩවුන් කරගන්න. සිංහලෙන් වචන ලියලා හරි ඔයා ඉංග්‍රීසි වලින් හොයන්න. ඒ වගේම තමයි ඔයාගේ listening skills වැඩි කරගන්න ආසයි නම් ඔයා බලන්න ඕනේ හොඳ movies උනත් සිම්පල් මූවීස් වලින් ඔයාට ලේසියෙන් easily grab කරගන්න පුළුවන් accents තියෙනවා. සමහර accents ටිකක් අමාරුයිනේ තේරුම් ගන්න. ඉතින් ඒ වගේ එකකින් පටන් ගන්න. මුලින්ම subtitles දාගෙන බලන්න, subs එක බලන්න සහ හොඳට අහගෙන ඉන්න. යාළගේ accent එක ඔයාගේ කනට පුරුදු වෙන්න තමයි ඔයාට පුළුවන් වෙන්නේ ලේසියෙන් ඔයාගේ කන හුරු කරගන්න.